මේ වන විට තරඟ කළ තරඟකරුවන් 9 දෙනාම අතිදක්ෂයි. කවුරුන් Voice of Angel බවට පත් වුණත් ශ්‍රී ලංකයේ කිතුණු තාරුණ්‍ය නියෝජනය කරමින් Voice of Angel Season 2 වේදිකාවට ගොඩවදින හැම තරුණයෙක්ම තරුණියක්ම සැබවින්ම වාසනාවන්තයෙක් වාසනාවන්තියක් කියන්න අපි අමතක කරන්නේ නැහැ. ඒ හැම හඬක්ම ආශිර්වාදිතයි. ඒ ආශිර්වාදය මේ වේදිකාවේ ඉඳලා සමස්ත ශ්‍රී ලාංකේය කිතුණු තාරුණ්‍යයටම වර්බුම් රූපහිනී නාලිකාව හරහා ගලාගෙන යනවා. ඉතින් අපි ඒ පිළිබඳව කියන්නේ බොහොමත්ම සතුටින්. එසේනම් අවසන් තරඟකරුවන් 10 දෙනාගේ තරඟයේ අවසන් තරඟකාරණිය සූදානම් තරඟ වදින්න මේ කොළඹ අගරදුගුරු පදවිය උස්වැටකෙය්‍යව මිසම නියෝජනය කරන හසිනි අංජනා.
හසිනි අංජනා. හසිනි කියන්නේ මම හිතන්නේ හංසයා කියන නමින් එන්නේ හසිනි කියන එක. අංජනා කියන්නේ ඒ නම මං හිතනවා එන්නේ ඒන්ජල් කියන නමින් කියලා. අංජනා ඒන්ජලික්. එතකොට සුරසේනාවන් අතරින් ඒ සුරංගනන් අතර ඉපදිලා ඉන්න තිබිච්ච කෙනෙක් තමයි අද සුරංගනක් වගේ ඇවිල්ලා මෙතන ඒ සුරංගනන්ටත් වඩා වැඩි ලස්සන කටහඬකින් ගායනා කරා. මම පුදුම හිතුණා. මම හිතන්නේ මේ සුරංගනක් මෙතනට බැහැලා ඇවිල්ලාද කියලා මේ ගායනා කරන්නේ ඊටත් වඩා වැඩි ඊටාම ලස්සන මියුරු කටහඬකින් අද අපිට දකින්න හම්බුණා මේ කටහඬ. මම ගොඩාක් ආසයි තුනා ඔයා ගායනා කරද්දී පුතේ ඊටාම කන්කලු මිහිරි නාදයක් ඒ ඔයාගේ කටහඬේ තිබුණා. හරිම ලස්සනයි. ඉතින් සුබ පතනවා ඔයාට ඉදිරියටම යන්නට. ඒ කටහඬ ගොඩාක් අපේ හදවත්වලට අපිට මිහිරිව ඇහුණා. ඉතින් මේ අහගෙන හිටපු ගොඩාක් දෙනා අනිවාර්යයෙන්ම අද දවසේදී ගොඩාක් සතුටු වෙන්න ඇති. ඔයාගේ අම්මා තාත්තා, ඔයාගේ නෑදෑයෝ, යාළුවෝ අද ගොඩාක් සුබ පතන්න ඇති ඔයාට මෙතෙන්ට එන්නට, දිරි දෙන්නට. ඉතින් මේ කටහඬ විශේෂ කටහඬක් හැටියට මට දැනුණා. එච්චරටම මියුරු කටහඬක්. ඉතින් මේකේ මුල් ගායනය කරන්නේ නිරෝෂා විරාජිනියන් මේ මුල් ගායනය කරන්නේ. ඉතින් එයාගේ කටහඬ මියුරු කටහඬ ඊටත් ඒ කටහඬද දෙවනි නොවන ඒකට පෙරදෙන්නේ නැති කටහඬක් අද ඔයා ඉදිරිපත් කරා. ඉතින් මම හිතන්නේ මේ තරංගාවලිය පුරාවටම ඔයා ඒ කටහඬ ඒ විදියටම තරංගේ පුරාවටම අරගෙන ආවා. ඉතින් අද ඒක තවත් උද්දීපනය වෙලා ඊටාම මියුරු කටහඬකින් මේ ගීතිකාවට ඊටාම සාධාරණයක් ඉෂ්ට කරයි කියන එකට මට විශ්වාසයි. ඉතින් අද ඔයා ගායනා කරපු මේ ගීතිකාව කැරොල් ගායනාවක් වගේම නත්තල් ගීතිකාවක් බවට පත් වෙනවා. ඉතින් අර කියනවනේ ජේසුතුමන් ඉපදුණු මොහොතේදී බෙත්ලෙහෙමේ සුර සේනාව ඇවිල්ලා ගායනා කරයි කියන එක. ඉතින් ඒ අතරට යන්න පුළුවන්ද කියන එකනේ ඔයා අදහන්නේ මේ ගීතිකාවෙන්. අනිවාර්යයෙන්ම ඔබ ඒ අතර ඉන්නවා. අද ඔබගේ ඇඳුමෙන් අර අත්තටු නැති වුණත් මේ ඔබ සුරංගනක් වගේ මේ ගීතිකාව ඉතාම ලස්සනට ගායනා කරා පුතේ. ඉතින් ගොඩක් සතුටුයි අද සර්ටත් මිස්ටත් දෙන්නටම ඒ දේ දැනුණා. අපි කතා කරා ඔයා මේ ගීතිකාව ගායනා කරද්දී ඊටාම මියුරු කටහඬින් ගායනා කරා කියන එක. ඉතින් ගොඩක් සතුටුයි පුතේ අද අපිට ඔයාගේ කටහඬ දකින්නට ලැබිලා. අපි ගොඩාක් සුබ පතනවා මේ ගීතිකාවට ලොකු සාධාරණයක් ඔයා ඉෂ්ට කරලා ඉවර වෙලා. ඉතින් ඉදිරියේදී ගොඩක් මෙවැනි ගීතිකාවලට සම්බන්ධ වෙලා ජේසු ගැන කියන්නට, ගුණ ගායනා කරන්නට මේ ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඉන්න කිතුණු සහ කිතුණුවන් නොවන සියලු දෙනාටම ඔයාගේ කටහඬින් ජේසුව අරගෙන යන්නට පුළුවන් නම් ඒක තමයි ඔයාට කරන්න පුළුවන් ලොකුම දේ. ජේසු වෙනුවෙන් ජේසු දුන්නු ටැලන්තුවට ඔයාට ඒ ටැලන්තුවම තෑග්ගක් හැටියට දෙවියන්ට දෙන්න පුළුවන් නම් ඒක තමයි ඔයාට කරන්න පුළුවන් ලොකුම දේ. ඉතින් සුබ පතනවා පුතේ මේ තරඟේ ඉදිරියටම ගිහිල්ලා ජයග්‍රහණය කරාම යන්නට ඔයාට ජේසුගේ ආශිර්වාදය හම්බ වෙයි කියලා. ජේසු පිටයි. ජේසු පිටයි වද thank you.